අපේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් පාඩම් මාලාවේ මේ දක්වා අපි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන්නේ මොකක්ද සහ ඒ ආශ්‍රිත කන්සෙප්ට් කිහිපයක් සම්බන්ධවම කතා කරා. අද ඉඳලා අපි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල තියෙන ප්‍රධාන න්‍යායන් එකින් එක කතා කරමු. අද මාතෘකාව විදිහට මම තෝරාගත්තේ රියලිසම්. ඉන්ටර්නැෂනල් ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට මුලින්ම තේරුම් ගන්න ඕන තියරි එකක් තමයි රියලිසම්. මොකද අද ලෝකයේ යුද්ධ, බලතරංග, ආරක්ෂාව, එතකොට විදේශ ප්‍රතිපත්ති සහ ජාතික අවශ්‍යතා ගැන කතා කරනකොට රියලිසම් ඉතාමත් ප්‍රබල පැහැදිලි කිරීමක් ලබා දෙනවා. රියලිසම් කියන්නේ මොකද්ද? රියලිසම් කියලා කියන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධානම ඇක්ට් එක ස්ටේට් බවත්, සෑම රාජ්‍යයක්ම තම පැවැත්ම, ආරක්ෂාව, බලය සහ නැෂනල් ඉන්ටරෙස්ට් එක ආරක්ෂා කර ගැනීම මූලික කරගෙන ක්‍රියා කරන බව පැහැදිලි කරන ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් තියරි එකක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන තරගකාරී පරිසරයක, ඒ නිසා සෑම රටක්ම මුලින්ම තමන් ගැන හිතන්න ඕනි කියලා. මේ නිසා රියලිස්ලා කියන්නේ රටක් තීරණයක් ගන්නකොට මුලින්ම මේකෙන් අපේ රටට වාසියක් වෙනවද? අපේ රට ආරක්ෂාව වැඩි වෙනවද? අපේ බලය ශක්තිමත් වෙනවද? මේ වගේ දේවල් කන්සිඩර් කරලා තමයි තීරණයක් ගන්න ඕනේ කියලා. රියලිසම් කියන්නේ ඇත්තටම අලුත් තියරි එකක් නෙමෙයි. ඒකේ මූලික අදහස් අවුරුදු දහස් ගානකට කලින් පැරණි ග්‍රීසිය දක්වා දිව යනවා. පුනරුද්ධ යුගයේ හිටපු නිකොලෝ මැකියාවේලි රාජ්‍යයේ පැවැත්ම සහ නායකත්වය ගැන අදහස් ඉදිරිපත් කරා. ඊට පස්සේ තෝමස් හොබස් ලෝකයේ ඉහළ පාලන බලයක් නොමැති තත්ත්වය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ හාන්ස් මොකෙන්තු රියලිසම් නවීන ඉන්ටර්නැෂනල් තියරි එකක් විදිහට සංවිධානය කරා. පස්සේ කෙනෙත් වෝල්ස් ඒක තවත් වර්ධනය කරලා නියෝ රියලිසම් හඳුන්වා දුන්නා. අපි දැන් බලමු ස්කෝලර්ස්ලා කිහිප දෙනෙක් මේ රියලිසම් ගැන මොනවද ඉදිරිපත් කරලා තියෙන අදහස් කියලා. පළවෙනි කෙනා තමයි තුසිඩිඩස්. එයාව රියලිසම් වල පියා කියලාත් සලකනවා. ඔහු පෙලොපොනේසියම් වෝයක පිළිබඳව ලියලා තියෙනවා වගේම රාජ්‍යයන් අතර බලය සඳහා තරඟයේ ස්වභාවික දෙයක් බව පෙන්ලා දීලා තියෙනවා. ඔහුගේ ප්‍රසිද්ධ අදහසක් තමයි the strong do what they can and the weak suffer what they must. මේකෙන් අදහස් වෙන්නේ බලවත් රාජ්‍යයන් ජාත්‍යන්තර දේශපාලනයේ වැඩි බලපෑමක් ඇති කරන බව. බලය වැඩි වෙන රාජ්‍යයන් ගැන අනෙක් රාජ්‍යයන්ට ඇතිවෙන බය නිසා ගැටුම් ඇති වෙන්න පුළුවන් කියලාත් මොහු සඳහන් කරනවා. මේකට වර්තමානයේ තුසිඩිඩස් ට්‍රැප් කියලාත් කතා කරනවා. වර්තමානයේ වෙනකොට චයිනාවල ආර්ථික හා හමුදා බලය වැඩි වෙගෙන එනවා. ඒ වගේම යුනයිටඩ් ස්ටේට් තමන්ගේ ප්‍රමුඛත්වය රැක ගන්න උත්සාහයක් දරනවා. මේ බලතරංගය අපිට මොහු ඉදිරිපත් කරලා තියෙන අදහසට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ අදහසෙන් කියන්නේ යුද්ධය අනිවාර්යයි කියලා නෙමෙයි. බලයේ වෙනස් වීම ගැටුම් ඇති කිරීමේ අවදානමක් වැඩි කරනවා කියලා තමයි මොහු අදහස් කරලා තියෙන්නේ. දෙවෙනි කෙනා තමයි නිකොලෝ මැකියාවේලි. මෙයා කියන විදිහට රටක නායකයාගේ පළවෙනි වගකීම තමයි රට ආරක්ෂා කරන බව. ඔහුට අනුව හොඳ නායකයෙක් කියන්නේ ජනප්‍රියතම පුද්ගලයා නෙමෙයි, රටේ ස්ථාවරත්වය රැක ගන්න පුද්ගලයා. සමහර වෙලාවට අසීරු ඒ වගේම ජනප්‍රිය නොවන තීරණ ගන්නත් මේ නායකයාට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට කතා කරොත් COVID-19 කාලේ බොහෝ රටවල් ලොක්ඩවුන්, සංචරණ සීමා, දේශ සීමා වසා දමන වගේ වැඩ කරලා තියෙනවා. මේවා හැමෝටම කැමති තීරණ නොවුනත් රාජ්‍යයන් ඒවා ගත්තේ ජනතාවගේ ආරක්ෂාව සහ රාජ්‍යංගයේ ස්ථාවරත්වය රැක ගැනීමේ අරමුණින්. ඊළඟ කෙනා තමයි තෝමස් හොබස්. එයාගේ අදහසට අනුව ඉහළින් පාලනයක් නැති තැන අනාරක්ෂිත බවක් ඇති වෙනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. රියලිස්ලා මේ අදහස ජාත්‍යන්තර පද්ධතියටත් යොදාගෙන තියෙනවා. සරලවම හිතන්නකෝ ඔයාගේ පවුල වගේ පවුලේ අම්මගේ හෝ තාත්තගේ පාලනයක් නැති වුනහම පවුලට අනාරක්ෂිත බවක් ඇති වෙනවා. එතකොට දරුවන් දැනගන්න ඕනේ තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව හිතලා කටයුතු කරන්න. ඒ වගේම තමයි ලෝක දේශපාලනයත්. ඒ කියන්නේ ලෝකයේ සියලුම රටවල් වලට ඉහළින් පාලනය කරන වර්ල්ඩ් ගවර්න්මන්ට් එකක් නැති නිසා සෑම රටක්ම තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට පහුගිය කාලේ ජපානයේ තම ආරක්ෂාව සඳහා වැඩි වියදමක් කරන්න සිද්ධ වුණා. ඒකට හේතුව තමයි කලාපයේ වෙනස් වෙන ආරක්ෂක තත්ත්වය. අපි හැමෝම දන්නවනේ පහුගිය දවස්වල ගොඩක් රටවල් වලට ආරක්ෂක තර්ජන ඇති වුණා. මේ නිසා ජපානයත් ඒකට සූදානම් වෙන්න ආරක්ෂක වියදම් වැඩි කරා. මේක හොබර්ස්ගේ self protection
අදහසට සමීප උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ කෙනා තමයි හාන්ස් මෝජෙන්තු. මොඩර්න් රියලිසම් ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කතා කර යුතු පුද්ගලයෙක් තමයි මේ හාන්ස් මෝජෙන්තු කියලා කියන්නේ. එයාගේ ප්‍රධාන අදහස තමයි state act according to national interest defined in terms of power. ඒ කියන්නේ රටවල් විදේශ ප්‍රතිපත්ති තීරණ බොහෝ වෙලාවට national interest එක සහ පව එක මත පදනම් වෙලා තමයි ගන්න කියලා. උදාහරණයක් විදිහට ඉන්දියාව බොහෝ රටවල් සමග සම්බන්ධතා පවත්වාගෙන යනවා. හැබැයි එක බල කඳවුරකට සම්පූර්ණයෙන්ම බැඳෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ බලශක්තිය අවශ්‍යතා වගේ ජාතික අවශ්‍යතා අනුව විදේශ ප්‍රතිපත්ති තීරණ කරගන්නවා. මේ උදාහරණය හාන්ස් මෝජෙන්තුගේ නැෂනල් ඉන්ට්‍රෙස්ට් සංකල්පය පැහැදිලි කරන හොඳ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ කෙනා තමයි කෙනෙත් වෝල්ස්. ඔහු මේ රියලිසම් වලට අලුත් දිශානතියක් ලබා දීපු පුද්ගලයෙක්. ඔහු කියන විදිහට ජාත්‍යන්තරයේ හැසිරීම තීරණය කරන්නේ මිනිසුන්ගේ ස්වභාවය විතරක් නෙමෙයි ජාත්‍යන්තර පද්ධතියේ ස්ට්‍රක්චර් එක කියලා. උදාහරණයක් අරගෙන අපි කතා කරොත් නෝර්ත් ඇට්ලාන්ටික් ට්‍රීටි ඕගනයිසේෂන් එකේ සමාජික රටවල් බොහෝ වෙලාවට ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කරනකොට ඔවුන් තනි රටක් විදිහට පමණක් නෙමෙයි ජාත්‍යන්තර ආරක්ෂක පරිසර සහ බලතුලනය ගැන හිතලා තමයි තීරණ ගන්නෙ. මේ තීරණවලට බලපාන්නේ ජාත්‍යන්තර පද්ධතියේ ව්‍යුහය. මේ නිසා නියෝරියලිසම් හඳුන්වා දෙනවා. ඒ ගැන අපි ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරමු. දැන් මේ හැම ස්කෝල කෙනෙක්ගෙම අදහස් එකට ගත්තාම අපිට රියලිසම් කියලා කියන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධානම ඇක්ට් එක ස්ටේට් බව, ලෝකයේ ඉහළම පාලනයට ආයතනයක් නොමැති බව. ඒ හින්දා සෑම රටක්ම තමන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව තමන් විසින්ම සහතික කරගන්න ඕන කියලා. ඒ වගේම ඒ සඳහා පව එක සහ නැෂනල් ඉන්ට්‍රෙස්ට් එක වැදගත් වෙනවා කියලා. රියලිසම් ගොඩනැගිලා තියෙන ප්‍රධාන assumptions කිහිපයක් මත. ඒවා තමයි states are the main actors. The international system is anarchy. Survival is the primary goal. National interest guides foreign policy. State rely on self-help. මේ assumptions එකින් එක අපි example එක ඊළඟ episode එකේදී කතා කරමු. අද අපි රියලිසම් තියරි එකේ මූලික පදනම, ඒකේ ඉතිහාසය, ප්‍රධාන විද්වතුන් මොනවද මේ සම්බන්ධව කතා කරලා තියෙන්නේ වගේ දේවල් ගැන අදහසක් ලබා ගත්තා. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ක්ලාසිකල් රියලිසම්, නියෝ රියලිසම් මේවා අතර තියෙන වෙනස, core assumptions මොනවාද, strengths, criticism මේ වගේ දේවල් සම්බන්ධව කතා කරමු. ඉතින් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. See you in the next video.